බෙහෙත් පැකට් ප්‍රශ්න කියන්නේ ගොඩක් හොඳට අවධානය දීලා බලන්න ඕන ප්‍රශ්න. බලන්න මේ ප්‍රශ්නට කරන්න පුළුවන්ද කියලා. තාම් යක් පෝන්තුවේ තේහන් සොල්මියනරෝ මක්නන් ගොසන් මෝසම්නිකා. පහත බෙහෙත් පැකට් එක සම්බන්ධයෙන් ප්‍රකාශයට ගැලපෙන දෙය කුමක්ද? මේ බොක්කයක්. මේ බොක්කයක් කියන්නේ මුඛ්‍ය ඖෂධය නැත්නම් බොන බෙහෙත් කියන අදහස. කේහා කියලා කියන්නේ රෝගියා. එන රෝගියාගේ නම තමයි මේ තියෙන්නේ කෙම්මිනෝ කියලා. මේකේ සේ කියන්නේ වයස අවුරුදු 24යි, සමුල්නේ සරිම්නිදා, නම් කියන්නේ පිරිමි, යෝ කියන්නේ ගැහැණු නම්චා, යෝචා කියන එක තමයි මේ තියෙන්නේ. මෙතෙන්ට අනුව නම් මේ රෝගියා පිරිමි කෙනෙක්. එතන දීලා තියෙනවා ඉරිල් සම්හේ ඉල් මුන් කියලා. දවසකට 3 වරක්. ඒ කියන්නේ වරක් කියන එක 3 වරක්. කොහොමද දවස් 2ක් බොන්න ඕනේ? ඉල් බොන් කියන්නේ දින ගණන. එතකොට දවස් 2ක් මේ විදිහට බොන්න තියෙනවා. එතකොට ඒක බොන්න තියෙන්නේ 6 30 පුන්. ආහාර ගැනීමෙන් විනාඩි 30කට මෙතෙන්ට අනුව චොන් කියන්නේ පෙර, හූ කියන්නේ පසු. එහෙනම් රවුම් කරලා තියෙන හූ නිසා ආහාර ගැනීමෙන් විනාඩි 30කට පසු තමයි බෙහෙත් බොන්න තියෙන්නේ. කොහොමද? පෝෂික් කියන්නේ පැකට් එක. එතකොට පැකට් එකක් තමයි බොන්න තියෙන්නේ. පොක්යොන් කියන්නේ බෙහෙත් ගන්නවට බෙහෙත් බොන්න කියන අදහස. ඒ වගේ මුල්ලයක් කියලා කියන්නේ ශිරප් වලට. දියර බෙහෙත්. ඒකත් දවසට එක්වරක් තමයි ගන්න තියෙන්නේ. කොහොමද? නින්දට පෙර. චීචිම් කියන්නේ නින්ද, චොන් කියන්නේ පෙර. එහෙනම් නින්දට පෙර තමයි ගන්න තියෙන්නේ. මේක නිකුත් කරලා තියෙන්නේ මෙන්න මේ දවසේ. ඒකත් හංගුක් යක්ගුක් කියන එකෙන් තමයි රිලීස් කරලා තියෙන්නේ ෆාමසිය. කොරියානු ෆාමසිය යක්සා කියලා කියන්නේ ඖෂධ වේදියා. ඖෂධ වේදියාගේ නම තමයි මෙතන දීලා තියෙන්නේ ඊසනෝ කියලා. හරි. අපි දැන් යම් උත්තරවල තියෙනවා සාහල්චි යකිම් නිදා. සාහල් කියලා කියන්නේ දින 3ක් කියන එක. දින 3ක් තුරාවට වෙන බෙහෙත් වේ කියලා තමයි මේ කියන්නේ. නෑ මේක දින 2ක් කියලා තියෙන්නේ නේ. එහෙනම් මේක වැරදි. හාරුවේ ඊබොන් පොක්යොන් හේය හම්නිදා. දවසට දෙවරක් භාවිතා කළ යුතුයි. නෑනේ. දවසට 3 වරක් කියලා තියෙන්නේ නේද? එහෙනම් මේක වැරදි. යගල් මොක්නන් සරමන් ඊසනු ඉම්නිදා. නෑ ඊසනු කියලා කියන්නේ යක්ෂා. යක්ෂා කියන්නේ ඖෂධ වේදියා. යගන් මොක්නන් සරම් කියන්නේ රෝගියා. එහෙනම් රෝගියාගේ නම තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. සික්සාරල් හන්හුවේ යගල් මොක්සම් නිදා. ඒකනම් හරි. ආහාර ගැනීමෙන් පසු බෙහෙත් බොනවා. ඒක හරි. එහෙනම් ගැලපෙන උත්තරේ උත්තරය අංක 4.